හිමිදිරි භාවනාවට ගෞරවය මහිමය දෙවිඳුන්ට දෙමින් කිතු යේසු තුමන්ගේ ජීවිතයට ඡායාවක් වූ දාවිත් තුමන් සිදු කළ අපූර්ව යාඥාවක් අද අපගේ ජීවිතවලට විශාල පණිවිඩයක් රැගෙන එමින් තිබෙනවා. කුමක්ද ඒ යාඥාව? 143 වන ගීතාවලියේ 10 වන කොටස. ඔබගේ කැමැත්ත කරන්ට මට ඉගැන්වුව මැනව. මක්නිසාද ඔබ මාගේ දෙවියන් වහන්සේය. ඔබගේ ආත්මය යහපත්ය. අවංකකමේ දේශයෙහි මා ගෙන ගිය මැනව. දේව කැමැත්ත ඔහුගේ ජීවිතය තුළ සිදුවන්නාක් මෙන්ම ඔහු දේව කැමැත්ත කිරීමට පුදුම ආශාවකින් පෙළුණා වූ කෙනෙක් වූවා. ඒ පිළිබඳව කොතරම් දුරකට ඔහුගේ ඇස ආලෝකමත්ව තිබුණාද? ඒ තරමටම ඔහු එසේ වීමට එසේ කිරීමට වීරය කළා. සාවුල් මෙන් හොඳින් ආරම්භ කර මගදී වෙනස් වී තම කැමැත්ත සිදු කළා වගේ නොකොට දෙවිඳුන්ගේ කැමැත්ත පහසු කලාපයන් තුලදීද දුෂ්කර වාතාවරණයන් තුලදීද ඕනෑම තත්වයක් මැද්දේ එය දෙවිඳුන් බලාපොරොත්තු වෙන්නේ කොයි ලෙසින්ද කළ යුත්තේ කොයි ආකාරයටද ඉගෙනගෙන කිරීමට තරම් යටත්කම ඔහු සතුව පෝෂණය වූ ආකාරය මම සිතින් මුරුදුව යටත්ව සිටින බැවින් මාගේ වියගහ නුඹලා පිටටගෙන මාගෙන් ඉගෙන ගන්න යයි කිතුතුමන් පැවසූ පරිද්දෙන් අද අප කොපමණ වැඩියෙන් කළ යුතුද එදා දාවිත්තුමන් කලාටත් වඩා දෙවිඳුන්ගේ කැමැත්ත අප කළ යුතු වග දැන සිටියත් එය කරන්නේ කෙසේද කියා දැන සිටීම වඩා වැදගත්. එසේනම් දිනපතා එතුම් අභියස රැඳෙමින් එය ඉගෙන ගනිමින් දේව කැමැත්ත දෙවිඳුන්ගේ සිතට අභිරුචි වන අයුරින් ඉෂ්ට සිද්ධ කරමු. එවිට දෙවිඳුන් අප දෙසත් බලා මාගේ සිතට එකඟ වූ මාගේ මුළු කැමැත්ත කරන්නා වූ අපේ නම දමා කතා කරනවා අපට ඇසේවි. එවන් සාක්ෂියක් දෙවිඳු මුවින් අපේ සවන් තුලට ඇසේවා.